වනකම් අයිබෝවන් අස්ලාම් ඇලෙකුම් මම මේක සිංහල කතාව පොඩක් කතා කරනවා කියලා තම හිතන්නේ මේ සිංහල මම කතා කරනවා ඒ සිංහල වැරදි තිබ්බොත් පොඩක් සෑගි දෙන්න මේ ලංකාවේ තියෙන ප්‍රශ්න එකක් තියෙන දෙමළ සිංහල ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ එහෙනම් මම මේ අපේ ජනාධිපති ඇමතුමාට මේ කතාව මම දානවා පොඩක් දැනගන්න මම LTT කාලේ මමත් ගියේ වයස 16ට මම LTT කාලේ ගියේ එහෙනම් මේ ඇයි යුද්ධ පටන් ගත්තේ සිංහල දෙමළ මේක කවුරුත් දැනස් නැහැ ඒ ජනාධිපතිතුමා මම කියන්නේ මේම ඊය පෙරේදා මේක ඇලිමන් කඩේ ලුණු සම්බන්ධ එකක් පටන් ගත්තා ඒක හොඳයි මම ඒකට මම ජනාධිපතිතුමාට සලකනවා ඒක ඇත්ත හොඳයි මිනිස්සු වැඩ නැතුව හෙන්න කටිට එහෙම කරනවන හොඳයි එහෙනම් ජනාධිපතිතුමා යාපනය ආපු ගාම මට කිව්වේ මොකක්ද දන්නවද මේක දෙමළ සිංහල කවුරුත් වෙනස් නෑ ඒ නිසා ඒක දෙමළු සයිටක ඉන්න මිනිස්සුට දෙමළු පොලිස් දහන්න ඕනි කියලා ඒක ස්ටේජ් කතා කර මම අතර හිටියා මමත් ආවා ජනාධිපතිතුමා මේක පොඩක් හිතන්න මේක අප මේක නම දාපු මම බැරදි නෑ ඔයා දාපුකාම ඒක තියෙනවා ඒක මම කියන වෙන කතාව මම කියන්නේ ඒක තියෙන ප්‍රශ්න මොකද දන්නවද අලිමංකඩේ රජයේ ලුණු දාලා මේක පැකට් එක දාලා තියෙන්නේ ඒක රජයේ මොකද්ද රජයේ එක එන ඔක්කොම රජයේ තමයි ඒක දෙමළ සිංහල මිනිස්සු ඔක්කොම රජයේ තමයි ඒක මට දන්නවා ඒ නිසා මම කියන්නේ අලිමංකඩේ ලුණු ඒක නම දාපු බැරදි දෙමළ මිනිස්සු හිතේ ඉඳලා ජනාධිපතිතුමාවේ වීසු කර වැඩේ කරලා තියෙන්නේ ඒ නිසා මම කියන්නේ දැන් ඒකට තියෙන අලිමංකඩේ ලුණු අවුරුදු 7 කාලේ බලන්න අපේ තාත්තා අම්මලා අලිමංකඩේ ලුණු තමයි හොඳයි කියලා හිතන්නේ එහෙනම් කුරුංජා තීවු තියෙන කුරුංජා තීවු නම දාන්න පුළුවන් ඒ මම කියන්නේ මොකද ජනාධිපතිතුමාට මම ජනාධිපතිතුමාට කියන්න මම පුදිය කියන්න මට මම බෑ එහෙනම් පොඩි මම කතාව කියන්නේ එමතුමා ජනාධිපතිතුමා ඔයාට මම මේ සයිට් එක අපේ දෙමුළු සයිට් එකට පාර්ලිමේන්ට් මෙම්බර්ස් මම 3ක් දුන්නා මම ඔයාගේ පැත්තේ වැඩේ කරලා තියෙනවා ඔයාට මම ගොඩක් විදේ කරලා තියෙනවා ජනාධිපතිතුමාට මම වැඩේ කළා දෙන අනුරකුමාර දිසානායක එමතුමා එනවා කියලා ගොඩක් මිනිස්සු සන්තෝෂය කරලා වැඩේ කරේ සන්තෝෂෙන්දලා මම හොඳට වැඩේ කරලා ඔයාට දන්නවද මම කියනන් රජීවන් මෝගන් ඒක ඒ ඔක්කොටම අහලා බලන්න කවුද මම කියලා හරි මට ඕනේ මට මේක සිංහල ජනාධිපති තමයි ඔක්කොම වැරදි කරලා තියෙන්නේ අපේ ප්‍රභාකරන් මහත්තයා අපේ දෙහියෝ කියලා තියෙන මොකක්ද දන්නවද සංජා මේක රටේ තියෙන ප්‍රශ්න වෙනස් කරලා තමයි යුද්ධ පටන් ගත්තේ මේක තියෙන ගොඩක් ප්‍රශ්න තියෙන ජනාධිපතිතුමා පොඩ්ඩක් සැලකන්න ඔයා යන්න ඕනේ පාලම් 3ක් තියෙන්නේ පාලම් 3කට ඔයා උස්ස ගිහලා යට යන්න ඕනේ එහෙනම් එනගම ඡන්දේ තියෙන්නේ ඒ ලෝකල් පාර්ලිමේන්ට් ඉලෙක්ෂන් එකක් වෙනවනේ මෙතන තියෙන all the people and ශ්‍රී ලංකන් මට ඉඩම් දෙන්න මේක ආමුදුරුලා පොඩ්ඩක් දැනගන්න ආමුදුරුලා කවුරුත් මූල නැතුව වැඩේ කරන්න එපා එහෙනම් මේක ඉන්න ජනාධිපති කවුද මහින්ද රාජපක්ෂ ගෝඨබාය රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ඒ ඔක්කොම කොහොමද අපිට වංචාවේ කරලා තියෙන්නේ ඇමතුමා අප ගාම මම සන්තෝෂින් හිටියා මමත් යුද්ධ කරලා තියෙනවා ඔයාත් යුද්ධ කරලා තියෙන්නේ අපිට මගේ ළමයාට පොඩක් ඉඩම් දෙන්න ඔයා ලංකාවේ තුනම යමු සිංහල දෙමළ මුස්ලිම් පරංගි
ඒම කවුරුත් කවුරුත් වෙනස්සෙන්ට බෑ. ඔයාට කපල බලන්න. රතු පාට තමයි එන්නේ. අපිටත් එහෙම තමයි. භාෂා විතරයි මාරු කරලා තියෙන්නේ. ලංකාවේ සිංගප්පූර් අදමු ඕනතරම් ජනාධිපති කියන්නේ ඇයි එහෙම කරන්නේ නැත කරන්නේ? ඔක්කොම කලින් හිටපු ජනාධිපති ඔක්කොම කෑලා තියෙනවනේ. දැන් මගේ ප්‍රශ්න තියෙන්නේ ඔයාගේ ජනාධිපතිතුමා තාම කරන්නේ වැඩ බංජාව කරපු කට්ටිය ඔක්කොම අරස් කරනවා. ඒක හොඳයි. ඒක ඔයාට මම හොඳට කියනවා. ඒ ජනාධිපතිතුමා මේම කරන්න. මේක ලුණු පැකට් එක දාලා තියෙන සිංගල මිනිස්සු ඉතාන්න මොකද දන්නේ? දෙමිලි මිනිස්සු ඔක්කොම ඉඳන්නේ අපේ ඉඩම් ඔක්කොම අල්ලගෙන එනවා කියලා. ඒ ප්‍රදේශ සභ ඉඩම් තියෙනවනම් ප්‍රදේශම ලෝකල් එලෙක්ෂන්ට මිනිස්සු දානවද දන්න මට? අපේ දෙමිලි මිනිස්සු තුන්දෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔයා ළඟ ඉන්නේ මම දුන්නා. ඔයා ළඟ දාලා තියෙන්නේ. ඒ නිසා මට මේම කරන්නේ ඔයා දාන්න ඒක අලිමං කඩ ලුණු පැකට් එක දාන්න. නැත්නම් කුරුංජා තීව නම දාන්න. ඒක මිනිස්සු දැන් කතා කරනවානේ ජනාධිපති වැරදි කරලා තියෙනවා. ඒක මම ජනාධිපතිට ඇවිල්ලා මම කතා කරන්න බෑනේ මත්තයා. දෙයියෝ මම කියන්නේ ඇත්තම කියන්නේ සිංගල දෙමළ කවුරුත් වෙනස් කරන්න එපා. ආමුදුරුලා පොඩ්ඩක් දැනගන්න. මම හිතන්නේ මම යුද්ධ ඉවර කරලා මම පුනරුත්ථාපන ගිහිලා පුනරුත්ථාපන ඉවර කරලා තාම මම එළියවිලා අවුරුදු 15ක් මම මෙතන ඉන්නේ. මේ අවුරුදු 15ක් ඉඳලා කවුරු හරි ඔයාගේ ජනාධිපතිම පොඩ්ඩක් දැනගන්න ඉන්නපු ජනාධිපති ඊටපු മന്ത്രിවලා ඔක්කොම සාක්කු යාගේ සාක්කුවද නැහැ. ඔයාගේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පත්තේ මොකුත් නැහැ. මේක සිංගප්පූරු ආදාන්න මේ LTT ටෙප් එකන ගොඩක් ඉන්නේ. LTT ටෙප් එකන පුනරුත්ථාපන ඉවර කරලා ඉන්නේ. මම සිංගල ඉගෙන ගත්තේ මම පුනරුත්ථාපන ඉඳලා තමයි සිංගල ඉගෙන ගත්තලා තියෙන්නේ. සිංගල සහෝදරයා හොඳයි. සිංගල සහෝදරයා හොඳට අපිට සලකනවා. ආමි පොලිස් නේවි ඔක්කොම හොඳට කරනවා. ඒක මම වැරදි කිව්ව නෑ. දැන් තියෙන ප්‍රශ්න දෙමිල් මිනිස්සුන්ගේ ප්‍රශ්න කවුද අදන්නේ? දැන් බලන්න දැන් මේ මෙතන තියෙන ගොඩක් කියනවා ජනාධිපතිතුමා. මේක කවුරු හරි බලනවා සිංගල දෙමිල් මිනිස්සු බලනකොට එයාල් ඡාය කරන්න. එයාක ඉම්ම මිනිස්සු බලන්න කොහොමද කියලා. ආයි යුද්ධ මෙපා. ආයි යුද්ධ නැතුව ආයි සන්තෝෂෙන් ඉන්නෝ. මේ සන්තෝෂෙක ඉතලා මේක ඔක්කොම මම හොඳින් කරපු මේ අපේ ළමයාට ඉඩම් දෙමු. එහෙනම් මම කියන්නේ ලංකාවේ ආදන්න කවුද ඉන්නේ කියලා. කවුද ඉන්නේ කියලා මම හිතන්නේ. අපේ ජනාධිපතිතුමාට ඉඩම් දෙමු. අපි මේක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට කාලෙ දෙමු. එහෙනම් මම කාල දෙන්න මේ සයිට් එක ඔක්කොම ලෑස්ති වෙලා එනකොට ජනාධිපතිතුමා එහෙම වැරදි කරන්න එපා. ඒක මිනිස්සු ඔයාගේ මනස මම අනුර කුමාර දිසානායක මේ හાર્ට් එක ඉන්නවා. ඒ හાર્ට් එකේ ඉඳලා එළිය විස කරනවා මිනිස්සු. එහෙම එපා. එහෙම එපා නම් මේ අලිමං කඩේ දාපු ප්‍රශ්න මම ඔයා ලෝකෙම අලිමං කඩ ප්‍රශ්න වැඩිපුර එනවා. ඒක පොඩ්ඩක් ඊයේනේ පටන් ගත්තේ. ඒක කාලෙන් ගියේ නෑනේ. දැන් පටන් ගත්තා. දැන් කියනක ඒක නම අලිමංගඩ දාන්න. අලිමංගඩ උල්ලුණු තමයි. ඒක මම වෙනස් කරන්න එපා කියලා. ඔක ඒක ජාතිපේද මම කතා කරන්නේ. මේ නිසා ජාතිපේද මම මොකුත් කිව්ව නෑ. මේ ජාතිපේද මම කතා කරන්නේ නෑ. සිංගල ජාතිපේද මේ ටෙරරිස් වගේ මම කතා කරන්නේ. මේ තියෙන ප්‍රශ්න මම කියන්නේ. ඒක ප්‍රශ්නට ඒක මම කියන්නේනේ ඒක ට්‍රින්ගෝමල තිබ්බොත් ඉඩම් එකක න දෙමළෙන් දාන්න. ඒක මෙතන තියෙන අලිමංකඩ තිබ්බොත් අලිමංකඩ ලුණු තිබ්බොත් එහෙම කුරුංජාත් තියෙනවා. කුරුංජා තීවුක් දාන්න පුළුවන්. හොඳට දාන්න පුළුවන්. එහෙනම් ජනාධිපතිතුමා මම පුනරුත්ථාපනයේ ඉඳලා ඉවර කරලා අවුරුදු දෙකක් පුනරුත්ථාපනයේ ඉඳලා මම සිංහල තමයි පොස්ට් එකේ ඉගෙන ගත්තේ. ඇයි සිංහල ඉගෙන ගත්තේ? සිංහල මිනිස්සුන්ට සිංහල තමයි කතා කරන්න පුළුවන්. දෙමළ මිනිස්සුන්ට දෙමළෙන් තමයි කතා කරන්න පුළුවන්. එහෙනම් ලෝකේ ඉඳලා සුදු ඉන්නවනම් රටේ මේක තියෙනවා
එළිය රටේ ඇමරිකා ජර්මන් ස්විස් කැනඩා ඒ මිනිස්සු මෙතන ඒල්ද පීපල්ස් මිනිස්සු ඔක්කොම මෙතන එනවා නම් අපේ ඉඩමකට අලුතින් නම දාන්න අලුතින් නම දාලා ඒක මම කරමු. ඒ පාර්ලිමේන්තු එකේ තියෙන ප්‍රශ්න පාර්ලිමේන්තු එකේ තීරණ ගන්න. අපේ එළිය තීරණ ගන්න අපිට එළිය ඇවිල්ලා තීරණ ගන්න ජනාධිපතිතුමා. ඔයාට මම පුදුලි කියන්න ඕනේ. අමතුමාට තීරණවානේ මිනිස්සු කොහමද කියලා දන් ප්‍රශ්න මෙතන දෙම්මොත් දන් ප්‍රශ්න මේක තිබ්බොත් මේක ඒක නම වෙනස් කරලා හොඳට කරන්න කියලා මම හොඳ මිනිස්සු මම සිංහල මිනිස්සු හොඳයි දෙමළ මිනිස්සු හොඳයි මේක තියෙන පරංගි හොඳයි ඒ ඔක්කොම හොඳයි මම වෙනස් කරන්නේ රටේ අදන්න මමත් ඉන්නවා අපිටත් මම ඔයාට සපෝට් එක දෙන්න පුළුවන් කලින් පාර්ලිමේන්තු ඉලෙක්ෂන්ට ඕන තරම් වැඩේ කරා ජනාධිපතිතුමාට වැඩේ කරලා තියෙන. ආලා බලන්න මෝගන් අනිත් එක තියෙන රජිවන්ට ආලා බලන්න කොහොමද කියලා කවුරුත් කිව්වද දන්නේ නැහැ. අපේ මිනිස්සු ඔක්කොම එකතු කරලා යමු අලුත් පාරේ අදන්න අලුත් ඉඩමකේ ලංකාවේ අලුත් අදන්න මම ඉන්නවා ජනාධිපති ළඟ මමත් ඉන්නවා ඔක්කොම ඉන්නවා ඔක්කොම ජනාධිපතිතුමාට වැරදි කර නැතුව යුත නැතුව මම මෙතන වැඩේ කරන්න කියලා මම හැත්තම කියනවා සිංහල මිනිස්සු හිතන්න ආමුදුරෝලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් මට සහායක දෙන්න කියලා මම මෙතන ඉඳලා ඉවර කරනවා බොහොම ස්තුතියි thank you நன்றி வணக்கம்